අසයින්මන්ට්ස් දෙනවනේ කරන්න කියලා. මේ අසයින්මන්ට්ස් දුන්නාම මම අසයින්මන්ට් එක දිහා බලනවා. බලලා ඒක කියවනවා. කියවලා ඉවරනාට පස්සේ මම දන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා යුනිවර්සිටි එකේ. මේ ප්‍රොෆෙසර්ට ගිහිල්ලා මම මගේ අයිඩියා එක කියනවා මම මේ අසයින්මන්ට් එක මෙන්න මේ විදිහට තමයි කරන්න කියලා. ඊට පස්සේ කියලා එයාගෙන් මම ෆීඩ්බැක් ගන්නවා මේ මං හිතපු විදිය හොඳයිද මේට වැඩිය මේක කරන්න පුළුවන් තව විදි මොනවද තියෙන්නේ කියලා අර සරලව අපි දෙන්නා බ්‍රේන්ස්ටෝම් කරනවා කොයි විදිහට තමයි මේක කරන්න ඕනේ කියලා. එතකොට ගොඩක් වෙලාවට එයා දෙන ඉන්පුට්ස් එහෙම ගොඩක් මේ වැලියබල්. එතකොට ඒ අනුව මං ඇඩැප්ට් වෙලා මේ ඒ වගේම තව ඒ වගේ කරපු අසයින්මන්ට්ස් එහෙම මට හම්බුනොත් එහෙම මං ඒවත් බලලා ඒ වගේනුත් ඉගෙන ගන්නවා. අනිත් ළමයි කොහොමද කරලා තියෙන්නේ? එයාලා මාක්ස් අරගෙන තියෙනවා නම් කොහොමද එයාලට මාක්ස් හම්බෙලා තියෙන්නේ? කොයි තැන්වලද එයාලගේ වැරදි හින්දා මාක්ස් අඩු වෙලා තියෙන්නේ? මේ ප්‍රොෆෙසර්ටත් මම මේව පෙන්නලා එයාගෙනුත් දේවල් අහ ගන්නවා. එතකොට මට අර හිතන දේවල් මං එයාට කියලා එයාගෙනුත් බලනවා. එයා දෙන ඒවත් එක්ක මගේ දේවල් කන්සිස්ටන්ට්ද? එයාත් හිතන්නේ මං හිතන විදිහටද? නැත්නම් එයාට වැඩිපුර දේවල් හිතනවාද? එහෙම කියලා මේක හරහා ඇත්තටම මට පුළුවන් වුණා ගොඩක් අසයින්මන්ට්ස් වලට ලොකු මාක්ස් ගන්න. මොකද මේ මගේ වර්ක් එක මම තනියම හිතලා කරනවට වැඩිය මට ගොඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා. ඒකෙන් ඇත්තටම මට උනේ වාසියක්. මොකද මගේ වර්ක් එකේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් වෙනවා වගේම මම එක තැනකට මගේ අදහස් වලට විතර ලිමිට් වෙලා නැහැ. මම ඒකෙන් අලුත් අදහස් වලට එක්ස්පෝස් වුණා වගේම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මම මාව පුෂ් කරගත්තා. මගේ කන්ටෙන්ට් එකේ ක්වොලිටි එක වැඩි වුණා. එතකොට මේ මම කරන්නේ මේ අසයින්මන්ට් එක මේ විදිහට කතා කරගෙන කරලා ඉවරනාට පස්සේ මේ ප්‍රොෆෙසර්ට ගිහිල්ලා ආයේ පෙන්නලා එයාගෙන් තව ෆීඩ්බැක් ගන්නවා. මෙන්න මම මේ වැඩේ කරා. දැන් ඔයා මොකද හිතන්නේ මම තව කොහෙද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා ඔන්න ඔය වගේ මම අහනවා මේ ප්‍රොෆෙසර්ගෙන්. ඉතින් මේ අහලා ඔහොම ඉම්ප්‍රූව් කරලා මට දෙක තුනක් ඉම්ප්‍රූව් කළා තමයි මම අසයින්මන්ට් එක සබ්මිට් කරන්නේ. ඉතින් ෂුවර් ගොඩක් කලාවට හොඳ මාක්ස් හම්බෙනවයි කියලා. ඒ වගේම මේ කිසිම අයිඩියා එකක් නැතුව හිර වෙච්ච වෙලාවටත් එයාගෙන් මට උදව් ගත්ත හැකි. ඒ විදිහට දේවල් කරගන්න පුළුවන්. ඇත්තටම රිසර්ච් එක කියන එක ඔය වගේ වැඩක් නෙවෙන්නේ. එතකොට අපිට සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. ඒ සුපර්වයිසර් අපිව ගයිඩ් කරනවා. දැන් ඔයා මේ දේ කරන්න කියලා හිර වෙන තැනකදී අපිට කියලා දේවල් අහගත්ත හැකි. ඒ වගේම එයා අපිට අයිඩියා බ්‍රේන්ස්ටෝම් කරන්න උදව් කරනවා. අයිඩියාස් රිෆයින් කරගන්න උදව් කරනවා. AI කියලා කියන්නේ මේ වගේ දෙයක් නෙමෙයිද? AI කියන එක පාවිච්චි කරලා මෙන්න මේ වැඩේම කරන්න බෑද? හැබැයි මම මේ දැන් තියෙන এডুকেෂනල් සිස්ටම් එකත් එක්ක හරිම තරහයි. දැන් තියෙන এডুকেෂනල් සිස්ටම් එක ළමයින්ව පුෂ් කරලා තියෙන්නේ AI කියන එක ඔය විදිහට යූස් කරන්න නෙමෙයි. AI කියන එක නිකම්ම ටාස්ක් එකක් කම්ප්ලීට් කරලා මොකක් හරි දෙයක් ChatGPT දාලා ඒක කොපි කරගෙන එතන ડોකියුමන්ට් එක පේස්ට් කරලා එහෙම නැත්නම් කෝඩ් එක කොහේ හරි පේස්ට් කරලා සබ්මිට් කරලා දාන තැන තමයි දැන් තියෙන এডুকেෂන් සිස්ටම් එක ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ. ඉස්සර AI එන්න කලින් ළමයි කරලා තාමත් ඒ වැඩේ කරනවා වැඩ අවුට්සෝස් කරගන්නවා. හරිද? දැන් වැඩ අවුට්සෝස් කරගන්න එකත් ගොඩක් අඩු වෙලා තියෙනවා. මොකද AI දාලා කරගන්න පුළුවන් ටක් ගාලා වෙන කෙනෙක් කරලා දෙනවට වඩා අපිට කරගන්න පුළුවන් සල්ලි වේදන් වෙන්නේ නැහැ. ඕකෙන් ඇත්තටම වෙන වැඩේ තමයි මේ අසයින්මන්ට්ස් හැමදේම ඩිසයින් කරලා තියෙන්නේ. මේ අසයින්මන්ට් එක කිරීම හරහා මෙන්න මේ ළමයා මෙන්න මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕනේ. මෙන්න මේ දේ ඉගෙන ගන්න ඕනේ කියලා. ඔන්න ඕක ඔයාලට මග ඇරෙනවා. හරිද? හිතන්නකෝ ඔයා අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරන්න කියලා. මේ අවුරුදු 4 ඇතුළත අසයින්මන්ට්ස් තියෙනවා කියලා අපි හිතමු 100ක්. 100ක් විතර හිටිය ඇත්තටම. මේ 100ක් තියෙනවා කියලා හිතමුකෝ. මේ අසයින්මන්ට්ස් 100 දී ඔයා ඉගෙන ගන්න දේවල් 100ක් ඇති. තේරෙනවද? මේකෙන් ඔයා භාගයක් විතර අවුට්සෝස් කරලා කරා කියලා කියන්නේ ඔය ඇත්තටම ඒ ගන්න ඕන ස්කිල් එකෙන් භාගයක් විතර අරගන්නේ නැහැ. ඒ මුලදී ඒ ස්කිල්ස් ඩෙවලොප් කරගත්තේ නැති හින්දා ඒ නොලෙජ් එක ඩෙවලොප් කරගත්තේ නැති හින්දා පස්සේවට ඒවා ඒක ඇප්ලයි කරන්නත් බෑ. ඊට පස්සේ ජොබ් එකක් ගන්න ගියාට පස්සේ ඇත්තටම ඔයාගේ තියෙන්නේ ඩිග්‍රී කියලා හම්බෙච්ච නැත්නම් මේක පාස් කියලා හම්බෙච්ච කොල කැලලක් විතරයි. ඒවාගේ ඇත්තටම නොලෙජ් එක ඒ වගේම ස්කිල් එක ඩෙවලොප් වෙලා නැහැ. හරිද? ඉතින් මේ අවුට්සෝස් කරගන්න එක ගැන මට දවසක් වුණත් කතා කරන්න පුළුවන්. වෙනම වීඩියෝ එකක් අපි කතා කරමු. පොඩ්ඩක් කතාව ඩීප් වෙන්න මම ආපහු අතන්ට එන්න. දැන් තියෙන এডুকেෂන් සිස්ටම් එක. දැන් තියෙන এডুকেෂන් සිස්ටම් එක ගත්තොත් එහෙනම් මේක පුෂ් කරලා තියෙන ළමයිම AI කියන එක මෙන්න මේ වගේ අවුට්සෝස් කරගන්න එකට අපි කියන කොග්නිටිව් ඔෆ්ලෝඩින් කියලා. කොග්නිටිව් ඔෆ්ලෝඩින් කියලා කියන්නේ ඔයා දේවල් හිතන්නේ නැතුව මේකට කියලා අපි මොලේට ගන්න අපි ඔළුවට ගන්න අපි මේ ටික ඔක්කොම මෙයාට දීලා එයාට කියලා වැඩේ කරගෙන ඒක කොපි පේස්ට් කරලා අඳුර ගන්න බැරි වෙන මොනවා හරි පැරාෆ්‍රේස් කරලා නැත්නම් හියුමනයිස් කරලා ඔය වචන ටිකක් මාරු කරලා ඇතුලේ මොන හරි එකක් දාලා අහුවෙන්නේ නැති වෙන සබ්මිට් කරලා දාන්න තමයි දැන් තියෙන এডুকেෂන් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. මේ හින්දාම යුනිවර්සිටිස් මේ AI කියන එක ලොකු බිල් එකක් කියලා මවාගෙන යුනිවර්සිටිස් වල try කරනවා Turnitin වගේ AI detection softwares පාවිච්චි කරලා මේ ළමයි මේක AI දාලාද කරේ මේ AI දාලා කරොත් එහෙම අර මම කලින් කතා කරපු මේ අර knowledge එක skill එක build වෙන එක ළමයින්ගේ වෙන්නේ නැහැ කියලා මේවා අඳුරගෙන ළමයින්ට දඬුවම් දීලා හරි මොනවා හරි warnings දීලා හරි ඔන්නෝම කරලා ළමයින්ව discourage කරන්න මේ වගේ මේවා කරන්න. ඇත්තටම ටෙක්නොලොජි එක අපිට එහෙම වහලා කරලා බෑන් කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. නවත්තන එක ඇත්තටම මම දකින්නේ ජාතික අපරාධයක් විදිහට. මේක ඒ මානසිකත්වයෙන් ඉඳගෙන කරොත් එහෙම ඇත්තටම අපිට යන්න පුළුවන් ෆුල් පොටෙන්ෂල් එක නිකන් වළක්වන වගේ වැඩක්. හරියට නිකන් ඔයාලට අසයින්මන්ට් එක කරන්න දෙනවා. මේක කාගෙන්වත් අහලා මොනවත් කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. ඔයා හිතලා කරන්න ඕනේ. ඒකට තමයි ඔයාගේ thinking develop වෙන්නේ වගේ කියනවා වගේ දෙයක්. thinking develop වෙනවා තනියම හිතලා කරද්දී. නමුත් ඔයා ලිමිට් වෙනවා. හිතන්න කොහට කිසිම පොතක් කියවන්න බෑ, ඉන්ටර්නෙට් එකට යන්න බෑ. ඔයා තනියම හිතන මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදන්න ඕනේ.
එතකොට ඔයාගේ තියෙන නොලෙජ් එකට ඔයා ලිමිට් වෙනවා. එහෙම නැතු ඔයාලට දීලා තිබුණොත් මෙන්න ඔයාට කැමති පොතක් කියවන්න පුළුවන් මේ ලයිබ්‍රරි එකම ඔයාට තියෙනවා. මෙන්න ඔයාට මේ ඉන්ටර්නෙට් ඇක්සස් තියෙනවා. ඔයාට කැමති දේවල් බ්‍රවුස් කරන්න පුළුවන්. මෙන්න ඔයාට මේ ඩොමේන් එකේ ඉන්න ලොකු එක්ස්පර්ට්ස්ලා සෙට් එකක් ඉන්නවා. මේ කට්ටියකින් ඔයාට අහලා දේවල් දැනගන්න පුළුවන්. එහෙම කියලා ඔයාට රිසෝසස් ගොඩක් තිබුණොත් එහෙම හිතන්න ඔයා මේකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩ. ඒ වගේම ඔයාට ඔයාව පුෂ් කරගන්න පුළුවන් ලෙවල් එක. ඊළඟ සැරේ ආයේ මේ වගේ ටාස්ක් එකක් ආවොත් එimhe අපිට මෙතනින් හම්බෙච්ච ලර්නින් එක තවත් එයාට අපිව පුෂ් කරන්න පුළුවන්. එතනට තමයි AI අරගෙන එන්න ඕනේ ඇත්තටම. නිකන් එක්සැම්පල් එකක් වගේ මම කියන්න. අපි හිතමුකෝ අසයින්මන්ට් එකක් තියෙනවා කියලා. අර මම ගත්ත උදාහරණෙත් එක මම කියන්න. අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්න ඕනේ කියලා තමයි මේ අසයින්මන්ට් එක තියෙන්නේ. හරිද? එතකොට දැන් ට්‍රැඩිෂනල් අපි කරන් යන විදිහට නම් අම්බෝ ඔයාලා මේ මොනවත් මේ AI පාවිච්චි කරන්න එපා මොනවත් එහෙම නෙමෙයි. අපි අලුතෙන් හිතලා තමයි මේක කරන්න ඕනේ කියලා එහෙම තියෙනවා. හරිද? මම සජෙස්ට් කරන අසයින්මන්ට් එක උඹලා AI දැම්මේ නැති වුණොත් එහෙම උඹලාගේ ලකුණු අඩු කරනවා කියලා තමයි මගේ අසයින්මන්ට් එක තියෙන්නේ. හැබැයි AI පාවිච්චි කරන්න ඕන උඹලා හරි විදිහට රෙස්පොන්සිබල් විදිහට. නිකන් නෙමෙයි රෙස්පොන්සිබල් යූස් ඔෆ් AI කියලා කියන්නේ. AI එක අපි පාවිච්චි කරනවා අර මම කලින් කිව්වා වගේ. අපිව තව ඉස්සරහා ලෙවල් එකට පුෂ් කරගන්න පුළුවන් විදිහට. ඇත්තට මේ වගේ අසයින්මන්ට්ස් ගොඩක් යුනිවර්සිටිස් වල තියෙනවා. විශේෂයෙන් මගේ යුනිවර්සිටි එකෙත් මම අසයින්මන්ට්ස් කීපයක් දැකලා තියෙනවා මේ විදිහට ටෙක්නොලොජි එක යූස් කරලා තමයි දේවල් කරගෙන ඒ දේවල් මේ සබ්මිට් කරන්න තිබ්බ අසයින්මන්ට්ස් මම ඒවට හරිම කැමතියි. ඒවා ඇත්තට මරු ළමයි ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න නැති ළමයි ජීවිතේට තමන්ට කරන්න බැහැයි කියලා හිතපු දේවල් ටෙක්නොලොජි එක යූස් කරලා අලුතෙන් දේවල් ඉගෙන ගන්න නැති අසයින්මන්ට්ස් අරහා. හරි ආපහු අරකට එමු. ඔන්න මගේ අසයින්මන්ට් එක මම කියන උඹලා ChatGPT දාලා මේක මොන හරි ඔය තියෙන AI එක දාලා කැමති එකක් දාලා කරන්න ඕනේ. හැබැයි මේක යූස් කරන්න ඕනේ ඔයා අයිඩියා එක අරන් ඇවිල්ලා ඒ අයිඩියා එක රිෆයින් කරගන්න, ඒකට ෆීඩ්බැක් කරගන්න, ඒක ඊළඟ ලෙවල් එකට අරන් යන්න එහෙම කියලා. හරිද? ළමයින්ගේ මෙන්න මේ ලෙවල් එකට යන්න බැරි වෙන්නත් ගොඩක් හේතුව තමයි මෙතනදී ලොකු ગેප් එකක් මේ හැදිලා තියෙනවා. මොකද AI කියන එක මේ දැන් අවුරුදු 4-5කට විතර වගේ කලින් අතරම තිබුණේම නැති තරන්නේ නේද? මේ ChatGPT එක ඒ ඕපන් ඇක්සස් දෙන්න ගත්තට පස්සේ තමයි ඕක ගොඩක් මේ වෙන්න ගත්තේ. මං යුනිවර්සිටි එක පටන් ගත්තී අන්න ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඔය ChatGPT කියන එකවත් මොහොම ප්‍රසිද්ධ වෙලා තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ අපි මොකද කරේ Google එකේ ගිහලා සර්ච් කරලා ඔය මොනවා හරි හම්බෙන එකක් බලලා එහෙම වගේ තමයි කරන්නේ. අපිට තියෙන ඇත්තටම තියෙන මේ ඒ කස්ටම් ක්වෙස්චන්ස් අහන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ ක්වෙස්චන් වලට වෙන කවුරු හරි ආන්සර් එකක් දීලා තිබුණොත් එහෙම ඒක දිහා බලලා අපි එහෙම අයිඩියා එකක් ගන්නවා. එහෙම නැත්නම් ඔය කොහෙන් හරි මොන හරි කරගෙන තමයි කරන්නේ. ඔය දේවල් ආපු එකෙන් ඇත්තටම අපිට මේ අපේ හිතට තියෙන දේම අහලා ඒකටම ගැලපෙන ආන්සර් එකක් ගන්න පුළුවන් ලෙවල් එකට AI කියන එක ගොඩක් දියුණු වෙලා ටක් ගාලා ඉක්මනට රැපිඩ්ලි මේක චේන්ජ් වෙලා ඉම්ප්‍රූව් වෙලා ආවා. නමුත් මේ ආපු වේගෙට එඩියුකේෂන් කියන එක ඒ ලෙවල් එකට චේන්ජ් වුනේ නැහැ. ඒකම මේ ළමයින්ට මේ නොලෙජ් එක ගියේ නැහැ. කොහොමද මේ AI කියන එක රෙස්පොන්සිබල් විදිහට යූස් කරන්නේ, මේ කොහොමද මේ ෆුල් පොටෙන්ෂල් එක ගන්න කියලා. ගොඩක් ළමයි මේ ChatGPT කියන එක උනා 100ට ගොඩක් ළමයි කියන්නේ 99.999%ක්ම ChatGPT හරි මොනවා හරි යූස් කරන AI එකෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න නැහැ. හරිද? නිකන් ඔය මොනවා හරි ප්‍රශ්නයක් අහනවා. prompt engineering කියන එක ඒ කිසිම දෙයක් ඉගෙනගෙන එහෙම දැනගෙන නෙමෙයි මේ දේවල් පාවිච්චි කරන්නේ. එතකොට එන රිසල්ට් එක උනත් අර නිකන් ජෙනරික් රිසල්ට් එකක් එන්නේ. එතකොට ඒ ක්වොලිටි එක උනත් ඒ ජෙනරේට් කරන දේවල් හරිම ලෝ ලෙවල් එකේ තියෙන අර ChatGPT එකෙන් ගන්න පුළුවන් මේ අඩුම ප්‍රයෝජන තමයි ගන්න. ඉතින් මේ ગેප් එක ෆිල් කරලා ළමයින්ට දෙන්න ඕනේ මේ ටෙක්නොලොජි එක කොහොමද උපරිමයට පාවිච්චි කරන්න කියලා. මොකද ඉස්සරහට කෝපරේට් වර්ල්ඩ් එකට ගියාම කෝපරේට් වර්ල්ඩ් එකේ කියන්නේ AI පාවිච්චි කරලා අහුවෙන්න එපා කියලා. ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් නම් දැන් රියල් වර්ල්ඩ් එකේ තියෙන ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න අන්න ඒ ස්කිල් එක මාර විදිහට ඇත්තටම දැන් ඩිමාන්ඩ්. ඊමේල් එකක්වත් මේ තනියෙන් ගහන්න පුළුවන් කියන එක මේ ඇත්තටම එහෙම වැලියු කරන ස්කිල් එකක් නෙමෙයි. ඒ දේවල් ඔක්කොම ඔටෝමේට් වෙන දේවල්. ළමයින්ගේ ක්‍රිටිකල් තින්කින් කියන එක නැති වෙලා කොග්නිටිව් ඕවර්ෆ්ලෝඩින් කියන්නේ තමන් හිතන්නේ නැතුව දේවල් ටික මේ දෙන මේක ChatGPT එකට හරි මොනවා හරි කර කියලා කරගන්න ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ අසයින්මන්ට්ස් වලදී වගේ මේ තියෙන දේවල් වලදී එතන ළමයින්ගේ අර මම අර කලින් කියපු ગેප් එක ෆීල් කරලා නැතුව ළමයින් එතනට පුෂ් කරලා තියෙන හින්දා. ඉතින් දැන් මේ අසයින්මන්ට් එකේ කරන්නේ උඹලා ChatGPT පාවිච්චි කරන්න ඕනේ. හැබැයි හරියට පාවිච්චි කරනවට තමයි මම ලකුණු දෙන්නේ. උඹලා හරියට ප්‍රොම්ප්ට් ගහලා තිබුණ නැති වුණොත් එහෙම හරියට මේක ෆුල් පොටෙන්ෂල් එකට පාවිච්චි කරලා නැති වුණොත් එහෙම උඹලාගේ ලකුණු අඩු කරනවා. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් වෙනවා උඹලාගේ හිස්ටරි එක chat එකේ හිස්ටරි එක මට ෂෙයා කරන්න ඕනේ. කොහොමද මම මේ මෙතනට ආවි කියලා මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා මෙතනට ආවි. ඒ හිස්ටරි එකේ මම බලනවා ළමයා කොහොමද ඔරිජිනල් අයිඩියා එක අරන් ඇවිල්ලා. එයා හිතනවා එයාගේ ඔරිජිනල් අයිඩියා එක තමයි මේකට දෙන්නේ. එයා හිතලා ඔරිජිනල් අයිඩියා එක අරන් ඇවිල්ලා කොහොමද ඒක රිෆයින් කරගත්තේ මේ AI එක යූස් කරලා කියලා. එයාට පුළුවන් AI කීපයක් යූස් කරන්න. ඒක තමයි ඇත්තටම වර්ක් එක. කොහොමද මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා එයා ඉන්න ලෙවල් එකෙන් එයා එළියට පුෂ් කරගත්තේ කියලා. හරියට නිකන් අර මම කලින් කියපු ප්‍රොෆෙසර් කෙන් දේවල් අහගෙන තියෙන ඉම්ප්‍රූව් කරගෙන ප්‍රොෆෙසර් කියනවා මේක රයිටින් හරි නෑ. ඔයා මෙතන මෙහෙමයි ලියන්නේ මෙහෙම කියලා. ළමයා ඒකෙන් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම පුළුවන් ඇත්තටම හරි විදිහට ප්‍රොම්ප්ට් කරලා හරි විදිහට රෙස්පොන්සිබල් විදිහට මේ AI උනත් යූස් කරොත් එහෙම ළමයින්ව අපිට ඊළඟ ලෙවල් එකට මේ පුෂ් කරන්න ළමයින්ට මේක හරහා නොලෙජ් එක වැඩි කරගෙන මේකෙන් ස්කිල්ස් ගොඩක් ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඇත්තටම এডুকেෂනල් ඉන්ස්ටිටියුෂන් වලටත් ඇත්තටම මේ වොරි වෙන දෙයක් නෑ ළමයි AI කියන එක පාවිච්චි කරාද නැද්ද කියන එක ගැන.
තේරුණාද? දැන් ඇත්තටම මේක මේ හොරා පුලිස් වගේ වෙලා තියෙන ළමයිනුත් try කරනවා AI දාලා ඒක අහුවෙන්නේ නැති වෙන සබ්මිට් කරන් යුනිවර්සිටි උත් බලනවා අයියෝ මේ ළමයි AI දාලා කරන්නේ මේ ළමයි කිසි දෙයක් හිතන්නේ නැහැ මේක කොහොම AI දාලා කරාද නැද්ද කියලා බලා ගන්න අපි ටර්නිටින් එකට හරි මොනවා හරි එකට දාලා චෙක් කරලා බලන්න ඕනේ අයියෝ මේ ළමයි AI දාලා කරලා තියෙන 100%ක් අහුණා ළමයිගේ ලකුණු අඩු කරනවා ඔන්න උතනට තමයි හිතන්න වෙලා තියෙන්නේ මේක මම දකින්නේ හරිම ඩිසාස්ටර් එකක් විදියට ඉතින් අතන මම කැමතියි දකින්න මේ এডুকেෂන් ඩොමේන් එකේ රීස්ට්‍රක්චර් එකක් වෙන්න පුළුවන් නම් මේක සම්බන්ධයෙන් ඔයාලගේ අදහසුත් දාන්න මොනවද ඔයාලට හිතෙන්නේ කියන එක ඒ වගේම තව වීඩියෝ එකකින් අපි කතා කරමු ටර්නිටින් වගේ ඒවා කොහොමද වැඩ කරන්නේ කියලා කොහොමද මේ ටෙක්ස්ට් එකක් දැම්මම ඔයාගේ ටෙක්ස්ට් එක මේක AI generated content එකක්ද එහෙම නැත්නම් ඇත්තටම මේක ළමයා ලියලා තියෙනවද human written content එකක් දීලා කොහොමද මේ ටර්නිටින් එක අඳුරගන්නේ ටර්නිටින් එක අපිට ට්‍රික් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් අපි ඇත්තටම human written ඒවා AI කියලා මේක වැරදියට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ false positive වගේ වෙන්න පුළුවන්. මේ හැමදේම අපි ඊළඟට කතා කරමු. මේ Turnitin කියන එක ඇත්තටම reliableද? මොකද මේ AI detectors වල කොහොමද වැඩ කරන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එකට අදාළව මේ ඔයාලට හිතන දේවල් මේ පල්ලෙහා comment section එකේ දාන්න මොනවද හිතෙන්නේ කියන එක.